ආයිබෝවන් යාළුවනේ මම ඔයාලට බුලත් වැල් වලින් කපලා අපි අයින් කරන ගැරන්ටි වල තියෙනවා නේද? ගැරන්ටි වැඩ පුහුදුව ගන්නේ කොහොමද කියලා පැහැදිලිව විස්තර කරන්නයි මම මේ ඔබට මේ වීඩියෝ එකේ ඉන්නේ. ඔබට පේනවා ඇති දැන් මෙන්න මේක තමයි මේ හිටුලා තියෙන හොඳ වැල. නමුත් ඒක ඒ වගේම තමයි මේක. දැන් බලන්න මේකෙන් මේ තියෙන කීකිය ගැරන්ටි වැල. ගැරන්ටි වැල අපි කොහොමද මේ උඩට ගිහිල්ලා මේකෙන් ඔහොම ලොකු පඳුරක් දැන් උඩ හැදිලා තියෙන්නේ මේ ගියේ මුලින්ම ගැරන්ටි වැල. ඔබට පේනවා ඇති මගේ පල්ලේ ඉඳලා තමයි මුලින්ම වෙන්නේ ගැරන්ටි වැල. දැන් මම මේ කණ්ඩි උඩට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ ඔහොම එතනින් උඩට ඇවිල්ලා මේ ගැරන්ටි වැල පීදිලා මෙන්න මෙහෙම මුලත් පේනවනේ. ලොකුවට දැන් ගැරන්ටි වැල ඔක්කොම මේ ඉනිවල යවලා පීදිලා ලොකුවට දැන් හැදිලා තියෙන්නේ පාත්තියේ. දැන් වෙඩි ටික ගහේ උඩට ගිහින් තියෙන්නේ. පේනවනේ. මේ ඔක්කොම ගැරන්ටි වැල් ටික තමයි මේ ඔක්කොම පුදවලා තියෙන්නේ. දැන් මම ඔබට කියලා දෙන්නම් ගැරන්ටි වැල් කොහොමද පුදව ගන්නේ කොහොමද කියලා. හරි ලේසි වැඩක් තියෙන්නේ. හරි ඔබට තව මම තව එකක් පෙන්නන්නම් ඒ වගේම එකක්. දැන් ඔබට පේනවා ඇති මේ තියෙන්නේ මේ ගැරන්ටි වැල්. හොඳ ආකාරම ඔබට පේන්න තියෙන්නේ ගැරන්ටි වැල්. මේ ගැරන්ටි වැල මේ බලන්න. මේ බලන්න ගැරන්ටි වැල. මේ ගැරන්ටි වැල ඔහොම අපි යවලා ගැරන්ටි වැලක් කොහොම එනකොට අපි අඩි 5ක් විතර පොළවේ යන්න දෙන්න ඕනේ. 5ක් විතර ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ඊට පස්සේ අඩි 5ක් විතර ගියාට පස්සේ අපි මොකක් හරි ඉන්නකට හරි ගහකට හරි සාමාන්‍යයෙන් අඩි 6ක් 7ක් උස ඉන්නක් හරි මොකක් හරි තමයි අපි තෝරගන්නවා. ඊට පස්සේ ඒක කෙලින්ම යව ගිහිල්ලා පේනව නේද? මේ පේනවනේ. දැන් මේ බලන්න මේ අන්න පීදිලා තියෙනවා මේ. මේ තනිකරම මේ ගැරන්ටි වල තමයි මේ පීදිලා තියෙන්නේ. හරි සරලයි. හරි ලේසියි. කවදාවත් ගැරන්ටි වැල් ගොඩාක් තිබ්බොත් 10ක් 15ක් තිබ්බොත් නම් දෙක තුනක් කපලා දාලා ඊටු ටික අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වැල පීදවලා ලොකුවට ටික දුරයි යන්න ඇරලා පැහැදිලිව බුලත් කඩා ගන්න පුළුවන් විදිහට හදාන්න පේනවනේ. ඔබට හොඳටම පේනවනේ මේ ගැරන්ටි වැල් තියෙන්නේ කියලා මේ ගැරන්ටි වැල තමයි මේ මෙතන මේ ඔක්කොම ගැරන්ටි වැල්. ඔය ගැරන්ටි වැල තමයි මෙතනත් මේ බුදවලා තියෙන්නේ. නිතරම අපි එක ළඟම යවන්න හොඳ නැහැ. පොළවේ ටික දුර යන්න දෙන්න ඕනේ. පොළවේ සාමාන්‍ය අඩි 5ක් 6ක් දුරට යන්න දීලා ඊට පස්සේ තමයි ලොකු ඉන්නක් අරගෙන අපි යවන්න ඕනේ. තවත් ඒ වගේම එකක්. මේ වෙන්නේ මේ බලන්න මේ පල්ලෙහා ඉඳලා එන ගැරන්ටි වැල මේ කොටුව මෙහෙ ඔහොම මේ ගැරන්ටි වැල ඇවිල්ලා ගැරන්ටි වැල පේනවනේ මේ මෙහෙම මේකට ඔහොම යවලා මේ බලන්න ලස්සනට පීදිලා තියෙන්නේ ඔය. මේ බලන්න මේ තව එකක්. ඒ වගේම මේ වෙනවනේ මෙන්න මෙතන හොඳ වැල තියෙන්නේ. ඒ වැලේ හොම මෙහෙම ඇහිල්ලා මේ තියෙන්නේ මේ ගැරන්ටි වැල. ඔහොම ඉන්නට හදලා ලස්සනට පුදවලා තියෙන්නේ මේ පේනවනේ. ඔය කට්ටිය කියනවා ගැරන්ටි වැලින් තේරුමක් නැහැ පීදෙන්නේ නැහැ අර මේ කියලා. මෙන්න මේව තමයි පුදවන්නේ. කවදාවත් කපලා අහක දාන්න එපා. දැන් මේ රබර් කෑල්ලක අපි මේ හදලා තියෙන්නේ මේ කුරුඳු ගහෙත් බුලත් තියෙන්නේ මේ තව එකක්. මේ ගැරන්ටි වැල මේ පේනවනේ හොකොලෙන් පේනවනේ ඔබට ගැරන්ටි වැලක් කියලා. බලන්න උඩ පීදිලා තියෙන්නේ අර.
දැන් මම මේ නිකන් අත්අදා බලලා වැඩේ හරි ගියා. දැන් ඉතින් එක ගැරන්ටි වෙලක් මම කපන්නේ. ඔක්කොම අර ගොඩාක් තිබ්බොත් කපලා දෙක තුනක් අයින් කරලා ඉතුරු ටික ප්‍රයෝජනට ගන්න පුළුවන් හදලා. දැන් මේ පොඩි පොඩි කෙවුල් හිටවලා හදලා තියෙනවා. නිකන් ඉන්න වෙලාවට කරන දේවල්. මාසෙට මට දැන් රුපියල් 30000 40000 ආදායමක් ගන්න පුළුවන් විදිහට මම මේ ගැරන්ටි වැලුවේ හොඳ වැලුවේ ඔක්කොම හදලා දාලා තියෙන්නේ. ඔය